කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. එන්න අද අපි යමු ඇල්ල ආරුක්කු 9 පාලම බලන්න. මෙතනට යන්න ඇල්ල ස්ටේෂන් එකේ බැහැලා යන්නත් පුළුවන්. දෙමෝදර ස්ටේෂන් එකේ බැහැලා යන්නත් පුළුවන්. නැත්නම් බදුල්ල කොළඹ දාන පාරේ හල්පි කියන ගමේ බැහැලා කිලෝමීටර් 5ක ෂෝට් කට් එකක් තියෙනවා. කිලෝමීටර් 5ක් දුර වාහනයකම ගිහිල්ලා ඇල්ල ආරුක්කු 9 පාලම ගාවට යන්නත් පුළුවන්. මේ පාලම 1921 දී පී.කේ. අප්පුහාමි කියන ඉංජිනේරුවරයා බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් සමග එකතු වෙලා තමයිලු පාලම නිර්මාණය කරලා තියෙන්නේ. මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල්, ගල් සහ සිමෙන්ති වලින් විතරයි. යකඩ, වානේ වගේ දේවල් යොදාගෙන නෙවෙයි. මේ පාලම දිග අඩි 300ක් සහ උස අඩි 80ක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ පාලම යට ඉඳලා ඉහළ බැලුවාම ආරුක්කු හරහා අහස 9 වතාවක් පෙනෙන නිසා තමයි අහස් 9 පාලම කියලා නම හැදිලා තියෙන්නේ. මේ පාලම මුලින් යකඩ වලින් තමයි හදන්න අදහස් කරගෙන ඉඳලා තියෙන්නේ. නමුත් පළමු ලෝක යුද්ධය හේතුවෙන් යකඩ හිඟවීම නිසා ගඩොල් වලින් තමයි හදලා තියෙන්නේ. මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.